ආයිබෝන් යාළුවනේ සසික්ස් පව YouTube channel එක සාදරයෙන් පිළිගන්නවා. ඔයාලට මං ඉස්සෙල්ලා වීඩියෝ එකේ ඔයාලට කියලා දුන්නා මෙන්න මේ පෙරයිට් ට්‍රාන්ස්ෆෝමර් එක කොහොමද නිවැරදිව යොදාගන්නේ කියලා. ඊට පස්සේ මම දෙවෙනි කොටස වශයෙන් මේකේ සර්කිට් එක හදන විදිය ඔයාලට කියලා දෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඉස්සෙල්ලා වීඩියෝ එක බලන්න. එහෙම වුණොත් ඔයාලට මේක ලේසි හදාගන්න. මම පල්ලෙහා දාලා තියන්නම් මේක මේ වීඩියෝ එකේ link එක. ඒකෙන් බලන්නත් පුළුවන් ඔයාලට. හොඳයි අපි මේ සර්කිට් එක හදන වීඩියෝ එකට යමු. මම මේ සර්කිට් එක සඳහා පොඩි කොම්පොනන්ට් ගානකින් තමයි මේ සර්කිට් එක හදන්න ඔයාලට පහසු වෙනවා. 6.8k රෙසිස්ටන්ස් එකක් ගන්න. නිල් අලු රතු. ඒ වගේම 2.2k රෙසිස්ටන්ස් එකක් ඕනේ. වොට් එක වුණත් කමක් නැහැ. වොට් එක වුණත් කමක් නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. වොට් කාලා දාන්න එපා, භාගේ දාන්න එපා. වොට් එකට වැඩි ගත්තට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රතු. ඒ වගේම මේක සඳහා මයිලර් එකක් ඕනේ. 104J මයිලර් එකක් ගන්න ඔයාලා. ඒ වගේම මේක විශේෂ ඩයෝඩ් එකක්. මේක මේ IN කාණ්ඩයක් නෙමෙයි. මේක හයි ෆ්‍රීකවෙන්සි වැඩ කරන ඩයෝඩ් එකක්. FR 207. මේකකුත් ඕනේ ඔයාලට. ඒ වගේම මේ ඉන්වර්ටර් සර්කිට් එක සඳහා මම යොදාගෙන තියෙන ඇම්ප් වල භාවිතා වෙන 5200 C5200 ට්‍රාන්සිස්ටර් එක. එයින් එකකුත් ඕනේ. හොඳයි මම ඉස්සල්ලාම මේකේ 5200 පින් එක ට්‍රාන්සිස්ටර් එක පාස් ගන්න ඉස්සරින් අපි මේ FR 207 කියන ඩයෝඩ් එක දාගන්න ඕනේ මේ ට්‍රාන්සිස්ටර් එකට. මේකේ පින් වලට හඳුනා ගන්න බැරි නම් අපේ මූණ පැත්තට මේ පින් මේ ට්‍රාන්සිස්ටර් එක හරවා ගත්තාම මේකේ දකුණු පැත්තේ තියෙන එමීටර් එක, මැද තියෙන කලෙක්ටර් එක, වම් පැත්තේ තියෙන බේස් එක. එතකොට අපි මෙන්න මේ ඩයෝඩ් එක අපි දාන්න ඕනේ. මේ සුදු පාට ඩයෝඩ් එකේ ඉරක් තියෙන පැත්තක් තියෙන්නේ. අන්න ඒ පැත්ත මේකේ බේස් එක පැත්තට හිටින්නත්. අනිත් පැත්ත මේකේ එමීටරේ පැත්තට හිටින්නත්. බේස් එකටයි එමීටරේටයි තමයි අපි මේක දාගන්නේ. මේක අපි දාගමු. හරි මෙන්න මේ ආකාරයට මේ ඩයෝඩ් එක දාගන්න මේ 5200 ට්‍රාන්සිස්ටර් එකට. ඊට පස්සේ අපි මේ 6.8k එක පාස් ගන්න ඕනේ. මේකේ අපි ධන මාක් එකක් දාගත්තනේ ආරම්භක පොටට. ධන සප්ලයි දෙන ආරම්භක පොටට තමයි මේ 6.8k රෙසිස්ටන්ස් එක පැත්තක් පාස් ගන්නවා. තේරෙනවා ඇති කොහොමද කරන්නේ කියලා. ඊට පස්සේ අපි ගත්ත මයිලර් එක 104J එක අපි මේ අතරනේ මේක හිතුවේ. ඒතර ෆීඩ්බැක් එක පටන් ගත්තු පින් එක තියෙනවනේ. ඒ පින් එකට තමයි මේ 104J මයිලර් එක පාස් ගන්නවා. ඊට පස්සේ අපි මේ 2.2 රෙසිස්ටන්ස් එක මේ මයිලර් එකේ අනිත් කෙළවරට පාස් ගන්නවා. එතකොට අපි පාස් ගත්ත ඔයාලට පේනවා ඇති මයිලර් එකට පාස් ගත්ත ෆීඩ්බැක් එක පාස් ගත්ත මේ මයිලර් එක හා මේ 2.2 රෙසිස්ටන්ස් එක මෙන්න මේ 6.8 රෙසිස්ටන්ස් එකත් එක්ක එකට සම්බන්ධ කරගන්න. හරි. ඊට පස්සේ අපි මේ 5200 ට්‍රාන්සිස්ටර් එකේ
බේස් එක පැත්ත තියෙනවනේ. මේ සුදු ඉර දාලා තියෙන අපේ බේස් එක පැත්තට අපි මෙන්න මේ එකට කරපු රෙසිස්ටන්ස් දෙක එතනට සම්බන්ධ කරගන්න. ඊට පස්සේ අපි මේකේ ඩ්‍රයිව් වෙන කලෙක්ටර් පින් එක කලෙක්ටර් පින් එකට මම මේක මේ වගේ තඹ කම්බියක් භාවිතා කරගෙන සම්බන්ධ කරනවා. පේනවා ඇති මේකේ කලෙක්ටර් පින් එකට අපි මේ ආකාරයට දෙනවා ප්‍රයිමරි අනිත් පැත්ත. ඒතකොට කලෙක්ටර් එන්න ඕනේ ප්‍රයිමරි එක පැත්තකට අපි ධන දෙන්න ධන සප්ලයි එක දෙනවා. අනිත් පැත්තට කලෙක්ටරේ සප්ලයි එක දෙනවා ට්‍රාන්සිස්ටරේ හරහා. ඒකෙන් තමයි ඩ්‍රයිව් වෙන්නේ ට්‍රාන්සිස්ටරේ මේ චොපර් ට්‍රාන්ස්ෆෝමර් එක. ඊට පස්සේ දැන් අපි සර්කිට් එකේ තව විශේෂ වැඩක් තියෙනවා. මේකේ ඍණ දෙන්නේ අපි මෙන්න මේ එමීටරේ පැත්තට තමයි බැටරි ඍණ සප්ලයි එක දෙන්නේ. ඒ ඍණ සප්ලයි එකේ ඉඳන් අපි මේ ෆීඩ්බැක් එකයි මේ සෙකන්ඩරි කොයිල් එකේ ෆීඩ්බැක් එකේ අවසාන එකයි සෙකන්ඩරි කොයිල් එකේ මුල පාත් එකයි එකට පාස් ගත්තනේ දෙකක්. අන්න එතනට අපි දෙන්න ඕනේ ඍණ සප්ලයි එකක්. මේ සර්කිට් එක වැඩ කරන්න අපි එතනට පාස් ගන්නවා. අපි ඒක ගන්නේ ට්‍රාන්සිස්ටරේම ඍණ එක ගන්න අපි එමීටරේ පැත්තේ. හරි. අපි මේකට වයර් දෙකක් පාස් ගන්නවා. මම කිව්වේ මේ පොසිටිව් පැත්තට අපි පොසිටිව් පාස් ගන්නවා. ධන සප්ලයි එක දෙන්නේ මේ චොපර් එකේ පළවෙනි පින් එකයි රෙසිස්ටන්ස් එක සම්බන්ධ වෙන තැනයි. ඊට පස්සේ අපි මේකේ එමීටරේට තමයි මේකේ ඍණ සප්ලයි එක සම්බන්ධ කරගන්නේ. හරි. අපි සර්කිට් එක හදලා අවසానයි. අපි බලමු මේක වැඩ කරනවද කියලා නිකන් අපි සර්කිට් එක සම්බන්ධ නොකර මම ඒ සඳහා භාවිතා කරනවා 7 ඇම්පියර් බැටරි එකක්. UPS බැටරි එකක් තමයි මම භාවිතා කරන්නේ. ඔයාලට ඇහෙනවා ඇති මේක පොඩි කී සද්දයක් එක්ක මේ සර්කිට් එක වැඩ කරනවා. බලමු අපි මේකේ සප්ලයි එනවද කියලා. ඔව් එනවා. ටෙස්ටරේ පත් වෙනවා. ඔයාලට පේනවා ඇති. පැහැදිලිව පේන්නේ නැතුවත් ඇති සමහර විට ටෙස්ටරේ පත් වෙනවා. ඒ කියන්නේ සප්ලයි එනවා මේකේ. කිසි අවුලක් නැහැ. අපි බලමු මේක එනර්ජයිසර් සර්කිට් එකකට සම්බන්ධ කරලා අවුට්පුට් එක කොහොමද කියලා. හරි එහෙනම් යමු මේ වීඩියෝ එකට. හොඳයි මම සම්බන්ධ කරගත්තා. මගේ එනර්ජයිසර් සර්කිට් එකක් තියෙනවා. ඒ සර්කිට් එකට පොඩි සර්කිට් එකක් තියෙන්නේ. මේකට සම්බන්ධ කරගත්තා 25 UF කැපැසිටරයක් තියෙනවා. ඒ වගේම අවුට්පුට් ට්‍රාන්ස්ෆෝමරේ තියෙනවා. අපි හදාගත්ත ඉන්වර්ටර් සර්කිට් එක තියෙනවා. බලමු අපි මේකේ අවුට්පුට් එක කොහොම වේද කියලා. ඔව් අවුට්පුට් එක හොඳටම තියෙනවා. ඔයාලට පේනවා ඇති ඒකේ ෂොට් එක කොහොමද කියලා. කිසිම ප්‍රශ්නයක් නැහැ මේ ඉන්වර්ටර් සර්කිට් එකේ. ඒ වගේම
මම ඔයාලට කියලා දෙනවා ඊළඟ වීඩියෝ එකේදී මේ ඉන්වර්ටර් සර්කිට් එකට එනර්ජයිසර් සර්කිට් එක කොහොමද හදාගන්නේ කියලා මගේ වීඩියෝ සෙට් එකම ඔයාලා බැලුවොත් ඔයාලට යම්කිසි වැඩක් කරගන්න පුළුවන් මේ අලිවැට සර්කිට් සම්බන්ධයෙන්. වැඩක් කියන්නේ ඔයාලට ව්‍යාපාරයක් වුණත් පටන් ගන්න පුළුවන් සර්කිට් හදලා වුණත් මැෂින් හදලා වුණත් ඔයාලට මේක ව්‍යාපාරයක් වශයෙන් කරගෙන යන්නත් පුළුවන්. මගේ වීඩියෝ දිගටම බලන්න කියලා මම ආරාධනා කරනවා ඔයාලට. එහෙනම් බොහොම ස්තුතියි. ජය වේවා.